Halo guys, ඉතින් කොහොමද ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ Falcon Gaming YouTube channel එකත් එක්ක. ඉතින් guys ඔයගොල්ලෝ මම Falcon Gaming කිව්වට මම game එක channel එකේ නම වෙනස් කරා SJ Gaming LK කියලා. අපි යන් game එකට. ඉතින් තව වැඩ තියෙනවා. අපි යන් එළියට. ඉතින් guys අපිට ඊළඟට ඉන්න මෙන්න මෙතන ගෑනු කෙනෙක් ඉන්නවා. අපිට ඌට ගහලා බලය ගන්න පුළුවන්. ඉතින් එහෙම අපේ බලයක් ඉතින් මේක හීරෝ කියනවා guys හරිද? මේ කැරට් එකට ආවේනික උන බලයක් තියෙනවා. ඉතින් මේ බලය තමයි මම අන්ලොක් කරන්නේ. ඉතින් දැන් මේක ගහනවා අල්ලගෙන හොඳටම මේක වම ඩවුන් කරගන්න ඕන guys. නැත්තම් මේක ඉතින් guys මේකට අපරණ නෑ මේක මොඩර්න් ගේම් එකක්. මේ කාමයාලා ගේම් ගොඩක් කරලා තියෙන. ඉතින් මේගොල්ලෝගේ ගේම්ස් 5ක්ද 10ක්ද කොහෙද තියෙන 5ක් නෑ 4ක්ද 5ක් තියෙන guys. මේ හීරෝ කෙනෙක් ඉතින් මේ හීරෝ වගේ අපිටත් බලයක් තියෙනවා. ඉතින් අපේ හෙල්ත් එකත් බහින්න ඕන guys. ඉතින් ඒක නිසා අපේ හෙල්ත් එක බහින්න ඕන නිසා අපේ හෙල්ත් එක සම්පූර්ණ බැස්සම අපි හීරෝ කෙනෙක් වෙනවා. අර ගියා. guys මේ මෝ ඉන්නේ එතකොට මේ ඉන්නේ උල්පන්දම්කාරයෙක් guys. මේකිට ගහනකොට අර කර ගහනකොට මේ ගහනවා. දැන් ඕන් ගැහුවා guys. පියම් බලන්න. guys අතන මොකද්ද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔය YouTube එකට දෙන්නේ නැහැ. මම බ්ලැක් කරලා ඉතින් එහෙම කරලා හරි ඕක නැති කරලා දාන එක නම් ගියා. අනේ මෙන්න මේ ගේම් එක හදපෙවන්ට වෙන එකක් තිබ්බම දන්නේ නැහැ මෙතෙන්ට දාන්න. ඉතින් ඕක නම් දන්නේ නැහැ. ඕක උතන නතර වුණා. අර ඩයල් එක පිටිපස්සෙන් පොඩි එකක් වගේ කෙවිලා. ඉතින් මේ කඩ ගහනකොට අයිත් ගන්න අර කිස්සගෙන. ඉතින් උන්ට බලයක් තියෙනවා. අපේ කගේ බලය තාම නැහැ. මට සිදි මේ ඔක්කොම පන්න ගහනවා guys. ඉතින් නෑර ගහනවා පන්න. ඉතින් guys මාව guys තල්ලු වුණා guys. ඌ මාව තල්ලු කරා guys. ඒ කියන්නේ මේ පැත්තට ගහලා තල්ලු කරා. ඒතොර ඒ පැත්ත අපිට දැම්ම යන්න ඕනේ. ඉතින් අවුන් guys අපි බලය ආවා. ඉතින් මං කලින් කිව්වා වගේ මෙතනින් තමයි බලය ආවේ. ඉතින් මෙතන හීරෝස්ලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි බලයෙන් නම් පුළුවන් තා විසි වෙන්න ගහන්න. guys පේනනේ මං නේ ගැහුවා අනිකා. ඒතර මං ගහුවා ඔච්චර සැරට වදිනවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මං මේම එක දිගට පහර දෙන්න ඕනේ මුන්ට. ඉතින් ඌගේ බලය ඉවරයි guys. ඒ කියන්නේ මුන් අර එක සැරට 50 දිනවා වගේ වෙනකොට ඌගේ බලය වහිනා. ඒත් උන් මේව බස්සම අපිට පුළුවන් මූට ඕන තරම් ඇටැක් කරලා මූට සීහි නැති කරන්න guys. මෝ මරන්න බෑ. මූට සීහි නැති කරන්න විතරයි පුළුවන්. සීහි නැති කළා මෝ එක්ක හිරෙන් ස්පවුන් වෙනවා. එතකොට අපි එතනින් ගියා. ඌගේ මනසුල්ල බෙන්න හැබැයි ඌ ඉන්නේ හිරේ. අපි එතනින් එහාට ගියාට පස්සේ අපිට පේන්නන්න ඌගේ මනසුල්ලක් කියන්න බෑ. සීනස් බොඩි එක අර සීනස් වෙලා ඉන්නේ. ඉතින් මේ හීරෝ කෙනෙක් ඉන්නේ guys. ඉතින් ඌගේ බලයක් බස්සවුවම අපිට පුළුවන් ඌගේ මොනේ ලේනකන් ගැහුවා. ඉතින් මෙතනත් ඩයල් එකක් ඉන්නවා. ඉතින් ඩයල් එක කොහොම හරි ඕන් ඩයල් එක guys පේනවනේ. ඉතින් guys අපිට තියෙන ඊළඟට මේ ඩයල් එකගේ බෙල්ලෙන් හරි අල්ලලා ක්ලියර් කරගන්න. ඔන්න guys එහා පැත්තට ගිහුවා. ඕම දැක්කද guys මගේ මාර්ගයේ මේකගේ තියෙන බලය තමයි අර ගෑණිය විලායේ ඔය ගෑණිට ගහන්න ඕනේ අල්ලගෙන guys. මොකද වීඩියෝ එක කනවා guys මේ ගෑණි. ඔය ගෑණිට නම් දෙනවා guys. මට සිලි ගෑණි නම් මන තියෙනට. හරි guys ඒක ඉවර වෙන්න ළඟයි. හැබැයි guys මට හරින්න බෑ guys. අපි මේකවත් මේකිටත් දෙන්න ඕන ෂොට් එකක්. මේකේ මාරු ඩයල් එක වීඩියෝ කෑල්ල කනවා. හොඳටම කාලා දාලා තියෙන්නේ මේ වීඩියෝ කෑල්ල. ඒක නිසා එතන කප්ලර් කරන්න ඕනේ ගොඩක්. ඉතින් මේක මරලා දාන්න කොහොම හරි මරලා වෙන්නේ සීනති කරනවා. මට කියවෙන්නේ මරනවා කියලා. ඉතින් guys ඒක සීනති වෙන්නේ නැති පාටක් තියෙන්නේ. නැති වුණත් පියන් guys. හරි guys සීනති වෙන්නේ guys මගේ බලයක් ඉවර වුණා. අර ඉස්සමගේ අර කහපාට ස්ටැමින එකක් ඕගොල්ලන්ට පේනවා ඇති. ඒක ඕගොල්ලෝ බස්ස ගන්න ඒවා. ඒක වැස්සම නිකම්ම අපේ බලය යනවා හෝම් යනවා එළියට. මේකිට ගහනවා ඕගොල්ලන්ට ගහන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ටූල් එකක් ළඟ තියාගන්න. මොකද ටූල් එකකින් ගහනකොට අපිට නිකම් ගහලා නිකම් වැඩ කරන්න පුළුවන්. ඒතකොට guys ඕගොල්ලෝ ඒ අහුරු බාගෙන ඉඳියොත් මූලා ඉඳ වෙලා වගේ ඉන්න හැබැයි ඒකෙන් ගහන එක පංචාකදී ඕගොල්ලෝ ඩැමේජ් එක වැඩි. පේනවනේ guys දෝ ස්ටැමිනා එක අපේ ෆෝම් එක මාරු වෙලා ඉන්නකොට ඉතින් guys මේ තියෙන මැප් එකේ ඉතින් ෆෝම් එක මාරු වෙලා ඉන්නකොට guys ඉතින් එතකොට ෆෝම් එක මාරු වුණ ගමන් අපිට
අපිට පුළුවන් මේ ෆෝම් එක මාරු වෙලා අපිට ස්ටැමිනා එක වැඩි කරන්න guys. ඔය මැප් එකෙත් පොඩි වැඩක් කරන්න තියෙන අපිට ස්ටෝරි එක ප්ලේ කරන්න තියෙන්නේ guys. මේ මැප් එකේ අපිට සුදු පාට කරන්න තියෙනවා කහ කොළ පාට තියෙනවා. එක එක ඒවා තියෙනවානේ. ඉතින් ඔය රතු පාටිනුත් තියෙනවානේ. ඊට පස්සේ අපි තමයි මේ සුදු පාට. ඒ කියන්නේ අපිට මේ මැප් එකේ තැන් තැන් සුදු පාට කරන්න තියෙන්නේ. ඒක අපි සුදු පාට කරා මේ තැන් හොඳටම වැඩ කරනවා. guys දැන් මුට ගහන්න ඕනේ අල්ලගෙන. guys මේවා ඉදි කරන්න ඕනේ. ඉතින් අපේ ෆෝම් එකට යන්න බලය හම්බුණා. ඉතින් අපි ෆෝම් එකට ආවා. අන්න තව ඩයල් එකකින් මොනවා තියුනේ. මොනවා නැති කරන්න ඕනේ guys. ඉතින් මේකේ මෙහෙම ගහ ගන්න තමයි තියෙන්නේ guys. අපිට මැප් එකක් තියෙන අපි හැමතැනම යනවා. ඒ කියන්නේ අපිට යන්න තැනුත් තියෙනවා මේකේ. මුටත් අතර විදිහට වෙන ඉක්මනට තාම නැහැ guys. තාම බණ තියනවා ඩය කොල්ලට තාම බණ තියෙනවා. කොල්ල විදිහි කරන්නේ මොකද දාපන් දෙපැත්තට පැත්තට. ඉතින් guys නැති එන්න වෙලාවක් කනවා මොවෙන්නේ. ඉතින් අපි ගහන්න හරි guys. බෑ guys මොකද ස්ටැමිනා වහිනවා කියන්නේ guys. එනට බහිනවනේ guys. අපි යන් අනාරුටත් ගහන්න යන්. උට ගහනවාද guys ස්ටැමිනා බහැලා තියෙන්නේ. ඉතින් මගේ ෆෝම් එක මාරු වුණා. ෆෝම් එක මාරු වුණේ මම මාරු කරා guys. මගේ ස්ටැමිනා එක සම්පූර්ණයෙන්ම බහිනවා ඉන්නේ. මොකද ස්ටැමිනා එක සම්පූර්ණ මේට ඇවිල්ලා නැහැ guys. අර කාරේ ගිහිලා තියෙන්නේ. අර ඉන්නේ ඩයල් එක කබඩි ඩිස්ප්ලේ එකේ පේන්නේ නැතුව ගියාට පස්සේ පැන ගන්නවා guys මේක. උට ගහන්න උල මීට වැඩි හොඳ මියුසික් එකක් නැද්ද දන්නේ ගේම් එකේ. ඉතින් උටත් ගහන්න ඕනේ. මගේ ෆෝම් එක මාරු වෙන්න පුළුවන් වෙයිද දන්නේ. ඉතින් guys තව යන්න තියෙනවා. ඉතින් අපි කොහොම හරි ගහමු guys. ඉවරයි. අතනත් මං කිව්ව අරුක සීන දිවලා තමයි තියෙන්නේ. මං ගහපුවම එතන නෑ. ඉතින් අපිට පුට් සයිකල් එහෙම තියෙනවා මේකේ. ඉතින් අපිට මැප් එක ඉතින් guys ඔන්න මං කලින් කිව්වා වගේ ඔක සුදු පාට කරන්න තියෙන්නේ. අපිට අපරාධ පුට් සයිකල් බැස්සා. ඉතින් guys ආයෙ ඔකට ගන්න ඕනේ. ඉතින් මගේ බෙඩ්රූම් එකේ නම් කවුරුත් නෑ. ඉතින් ආයෙ ඉන්න මේ ඩයල්ස් ඉන්න guys. අපි එක දිගට යන ගිහිල්ලා ආයෙ එනකොට ආයෙ ඉන්නවා. ඉතින් මේකේ ඔය එක එක අර කතා කරලා ඕකා දැන් ඒත් දැන් ගහගන්න. ඉතින් මේ කමට කලින් හම්බුන ඔයගොල්ලෝ මතකයි. අය අකෝ බදාගත්තා නේද? බදාගන්නනේ ගහන්න ආවේ ගහගන්න. ඉතින් guys ඒක හදිස්සියම තත්ත්වයක්. ඔය guys හදිසි තත්ත්වයක්. guys මේ කණ්ඩ විද්දන්නේ. මුලින් කණ්ඩ විද්දන්නේ. ආයි පටසිරි guys මම පැන්නා වරදිලා. ඔය guys මුලින් මාරු කරගත්තා හින්දා. guys ගහමු ගහවල් හොය ගොන්දර ගහවි. ගහමු කුවර ගහන්න බැරි. අල්ලපන් ගහපන්. මේක guys මාර හොන්තුවක්. වදකාරේ මේ අයන් මෑන් ඉනවා. අයන් මෑන් නේ මොකා වුණත් මට අදාළ නැහැ. අයන් මෑන්ද මොකාද මන් දන්නේ. යකඩ ගොඩක් නම් එනවා. අයන් මෑන් උන් නෙමෙයි. guys මේක කළු අයන් මෑන් ඉන්නවාගේ රතු පාට අයන් මෑන්. මේක කළු පාට අයන් මෑන් ඉන්නේ. මම අයන් මෑන් දිගේ හරියට දන්නේ නැහැ. ඒක බලලා නැහැ වැඩිය. ඒක බලලා තියෙන ඉතින් ටිකයි බලලා තියෙන්නේ වැඩිය බලන්න හම්බුන්නේ නැහැ. මම ඒක වැඩි බැලුවේ නැහැ. මාඩි ආන්දි පාවුණා guys ඒක බලන්න යනකොට. එකක් හරි දෝෂයක් කියන එක බලන්න යනකොට. ඉතින් මොකට දෙනවා. ඉතින් මම මේකෙන් ඉගෙන ගන්න උගෙන්නම් බලලා. guys තඩිබාමු guys. තඩිබාන එක තමයි මගේ. ඉතින් guys තඩිබාමු කොහොමයි තඩිබාන්න ඕනේ guys. යනවා ඩයල් එක අල්ලගනින් අයියෝ guys යාට මරුණා. ඉතින් guys මේ තමයි අපේ මේ ඉන්නේ guys හැමතැනම ඉන්නවා. මේ ඉන්නේ guys අරු ඉන්නවා. ඌ අල්ලගමු. ඕ guys බයික් එකක් ගත්තා guys. මට සිරි හෙල්ත් යන්නේ guys. මන් ටික නිදා ගන්නවා guys. අපිට නිදාගත්තාම අපේ හෙල්ත් එක වැඩි වෙනවා guys. මොකක්ද කියන්නේ? guys මට මෙහෙ පිට වෙන්නලු. sorry I am get out කියලා මන් දුන්නා. හැබැයි මං get out නම් වෙන්නේ නැහැ. මම මෙතන කොහෙන් හරි නිදා ගන්න ආයෙ ඇවිල්ලා ගායිත් දන්නේ.
ටිකක් නිදා ගන්න ඕනේ තව. ගයිස් මෝ වායහයිත් ගන්න කියන්න බෑ ගයිස්. මෝ ඒ වගේ ඩයල් එක නම් අර කන්නත් වැටිලා මොකද කරනවා සෝරි අයි නෝ මං යන්නේ. මොකද දැන් ගෙට් අවුට් එක කලින් දුන්නා. ඒක පිළිගත්තේ නෑ. ඒක ආයෙසරයක් අහනවා. ආයෙ කියවුණා මේක. ඕ ගයිස් දැන් වලියට එන්නේ ගයිස්. ෆෝම් එකට මාරු වෙනවා. මොකද මේක ෆෝම් එකේ ඉන්න එක. මේ ෆෝම් එකේ ඉන්න නිසා මට වහන්න බෑ. ගයිස් අපිට මෙතනින් අල්ල ගන්න තමයි කියන්නේ. ඌට තව එක පංචයක් දුන්න ගමන් ඕ මට ඒක නගලා ගහන්න හැදුවා. වලිය නගලා ගහන්න උඩට හේතු බෑ බං. එහෙම එන්නේ. ඕ ගයිස් ඌ බයික් එක නගලා ගහුවා. ඩබුලුවන් හරි ගයිස් ඌගේ ෆෝම් එක වෙනස් කරා. දැන් ඕන් ඉස්සරහට ඩයල්ලා දැන් ඕන් ඕෆ් වුණා. ඉතින් ගයිස් මෙතන බාලෝගේ නැති වුණා. ගයිස් තවටික් තඩි බාන්න ඕනේ. ඉතින් ගයිස් තඩි බාන ඉවරයක් නෑ. ඒක දිගට තඩි බෑවා. දැන් මන්ටවල තඩි බාලා නැති වෙලා ඉන්නේ ගයිස්. ඕගොල්ලන්ට මේක එච්චර ලොකු ගාණක් ගන්න 89ක් 90ක් වගේ වෙයි මේ ගේම් එක සම්පූර්ණයෙන්ම. ඒ ගාණට ඕගොල්ලන්ට මේ ගේම් එක ගන්න පුළුවන්. තව මේකේ ගේම් හතරක් තියෙන එකක් 205යි. ඉතින් ඒගොල්ලෝ මේ ගේම් එක හදපුවාම 205ට හොඳ ගේම් එකක් හදලා තිනවා. ඒකේ ගේම් ප්ලේ එකක් මම ගේන්න බලාගෙන ඉන්නවා. ඒකෙත් මම ගේන්නම්. මේකෙන් පස්සේ මම ගේන්නම්. මේක හීරෝස් මේකක් වුණාට එයාලා ඇරීනා තුනක් තමයි හදලා තියෙන්නේ. මේගොල්ලෝ ඇරීනා 3ක් හදලා ඊට පස්සේ තව මේ වගේ මේකත් එක තමයි 4. ඒතොර මේ ඊට පස්සේ තව තියෙනවා හිරගෙදර ගේම් එකක්. ඉතින් ඔන්න ඔය හිරගෙදරක් ඇතුලේ මෙන්න මේ වගේ ගහ ගන්න තියෙන්නේ. ඒක නම් මිනි මරන්න පුළුවන්. ඉතින් එහෙම මරලා ඒ උන්ගේ බොඩිස් හංගන්නත් පුළුවන්. එහෙම හංගන එක තමයි වාසිය. ඒතොර ගයිස් මේකේ නම් ඔය මැප් තියෙන හැමතැනම. ඉතින් ගයිස් මැප් එක ගැන මම කලින් කියුණා. මම මැප් එක බලන්නේ මොනවද මම කරලා තියෙන්නේ කියලා. මැප් එක තාම අල්ලලා නැහැ ගයිස්. මට අල්ලන්න පුළුවන් තරම් ශක්තියක් නැහැ එච්චර ගයිස්. ඉතින් ගයිස් මට හිතනවා මෙතනින් එන්ඩ් කරලා දාන්න. ගයිස් එන්ඩ් කරන්න පුළුවන්. ඉතින් එතනින් එන්ඩ් කරමු ගයිස්. එන්ඩ් කරන්න කලින් මේකට ගහලා යමු. මේකට ගහලා ඉවරලා එන්ඩ් කරමු. මේ එන්ඩ් කරලා අපි යන් පස්සේ යවුවගෙන දාපන්නට මට සිටි එළිලා ගහන්න ඉතින් මේකගේ බලය තමයි ඉතින් මේක අර අල්ලලා ගහන නිසා ඌට එකෙක්ට ගහන්න බෑ. එහෙම ආයත යන්නේ එළිලා. ඉතින් ගයිස් ඕක මැරලා ඉන්නෝම අපි මේකටත් ගහමු අල්ලන් ගයිස්. එන්ඩ් කරනවා කියලා මම උන්ට ගහනවානේ ගයිස්. පීයක් තියාන මේ කියන්නේ. අර වැඩ එක වගේ නෙවෙයි. පීයක් තියාන ඉතර වැඩක් නෑ ගන්න. මම කලමන් දන්නේ වයස් කියන්නේ මට කොහොමද ගේම් එක හදපු කාලේ හිටපු ගෑණියෙක් තමයි මේ ගේම් එක දැන් ටිකක් පරණයිද කොහොද පරණක් නෑ. ඉතින් අලුත් මේක 2026ට හදපු එකක් වෙන්නේ.